අද අපි ඔබට ගෙනෙන්නේ ලංකාවේ ඉන්න හැම අම්ම කෙනෙක්ම තාත්තා කෙනෙක්ම වගේම වැඩිහිටියන් අනිවාර්යයෙන්ම දැනගත යුතු අතිශය තීරණාත්මක පුවතක්. වර්තමාන සමාජයේ අපේ දරුවන් තාක්ෂණයත් එක්ක කොයිතරම් බද්ධ වෙලා ඉන්නවද කියලා ඔබ දන්නවා. හැබැයි මේ තාක්ෂණය සහ සමාජ මාධ්‍ය භාවිතය නිසා අපේ දරුවන්ගේ අනාගතය බියකරු අගාධයකට ඇදවෙටමින් පවතින බවට රජයට දැන් තහවුරු වෙලා තිබෙනවා. ඒ නිසාම වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සම්පූර්ණයෙන්ම සීමා කිරීම හෝ තහනම් කිරීම සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරන්නේ වයස අවුරුදු 12ට අඩු දරුවන් සමාජ මාධ්‍ය භාවිතයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය මූලික සාකච්ඡා මේ වන විදත් ආරම්භ කර ඇති බවයි. ඇත්තටම රජයේ යෝජනා වෙන්නේ වයස අවුරුදු 12ට අඩු දරුවන් ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතුයි කියන එකයි. මේට සමගාමීව තමයි Facebook, Instagram, TikTok වැනි සමාජ මාධ්‍ය ජාලයන්ට දරුවන්ට ඇතුළු වීමට ඇති ඉඩකඩ නීතියෙන්ම අවහිර කිරීමට රජය සැරසෙන්නේ. අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ ලෝකයේ දියුණු රටවල් රැසක් දැනටමත් පාසල් දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීම සඳහා දැඩි නීති හඳුන්වා දී ඇති බවයි. ලංකාව තුලත් දරුවන් අන්තර්ජාලය භාවිත කිරීම තුලින් සිදුවන සදාචාර විරෝධී සිදුවීම් සහ අපරාධ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ළමුන්ට එරෙහිව සිදුවන සයිබර් අපරාධ මැදලීමට නව නීතියක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පවා හිමි වී තිබෙනවා. යාළුවනේ, රජයේ මෙවැනි දැඩි තීරණයකට එන්න හේතු වුණු බියකරු සංඛ්‍යා ලේඛන කිහිපයක් දැන් මම ඔබට ඉදිරිපත් කරනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අනුව 2025 වර්ෂය තුල පමණක් දරුවන් සම්බන්ධ පැමිණිලි 2455ක් වාර්තා වී තිබෙනවා. මේක ඉතාමත් කනගාටුදායක තත්වයක්. මේ පැමිණිලි අතරින් 8514ක්ම ඍජුවම ළමා ආරක්ෂක අධිකාරිය පනතට අදාළ බරපතල සිදුවීම්. පසුගිය වසරේ ලැබුණු පැමිණිලි දස බැලීමේදී දරුවන්ට සිදුවන ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 545ක් සහ බරපතල ලිංගික අපයෝජනයන් සම්බන්ධයෙන් පැමිණිලි 238ක් වාර්තා වී තිබෙනවා. වඩාත්ම කම්පා කරවන පොත තමයි 2025 වසරේදී පමණක් යොවුන් වියේ පසුවන දරුවන්ගේ ගැබ් ගැනීම් 79ක් වාර්තා වීම. ඒ වගේම ගබ්සා කිරීම 3ක්, ළමා විවාහ 9ක් සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධ පැමිණිලි 38ක් ළමා ආරක්ෂක අධිකාරියට ලැබී තිබෙනවා. අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය නිසා සිදුවන හානිය කොතරම්ද කියනවා නම් දරුවන්ට එරෙහිව සිදුවන සයිබර් හිංසනයන් සම්බන්ධයෙන් පැමිණිලි 150ක් වාර්තා වී තිබෙනවා. මෙවැනි පීඩාවන් දරාගත නොහැකිව දරුවන් 20 දෙනෙකු සියදිවි නසා ගැනීමට පවා උත්සාහ කර තිබෙනවා. මීට අමතරව උප්පැන් සහතික නොමැති දරුවන් 42 දෙනෙකුත් සහ මව්පියන් විදේශගත වීම නිසා අසරණ වුණු වයස අවුරුදු 5ට අඩු දරුවන් 9 දෙනෙකු පිළිබඳවත් පැමිණිලි ලැබී තිබෙනවා. අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසන්නේ මේ සියලු අපරාධ සහ අකටයුතුකම් වලට දරුවන් අනිසි ලෙස තාක්ෂණය සහ සමාජ මාධ්‍ය භාවිත කිරීම ඍජුවම බලපාන බවයි. දරුවන්ගේ ආරක්ෂාව සහ සදාචාරය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජයේ ගෙන එන මේ නව සීමාවන් සහ නීති රීති ගැන ඔබ මොකද හිතන්නේ? අවුරුදු 12ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීම කාලීන අවශ්‍යතාවයක්ද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වැදගත් තොරතුර තවත් දෙමව්පියන් දැනුවත් කිරීම සඳහා ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ස්තුතියි.